නෝදා වලින් වයින් එකක් හදාගන්න හැටි අද කියන්නේ. මේකට මම ඉදුණු කටුව නෝදා කිලෝ 4ක් විතර අරගෙන තමයි හැදුවේ. මුලින්ම හොඳට ඇට ඉවත් කරලා බෙන්ඩර් කරගන්න ඕනේ. ඔය පින්තූරේ තියෙන විදිහට අවශ්‍ය ද්‍රව්‍ය එකතු කරන්න. පෙරුවන්ත තමයි මට මේක කිව්වේ. ඒක වැඩේ සාර්ථකයි. එයාට ගොඩක් ස්තුතියි. මේක බෙන්ඩර් කරලා අරගෙන සීනි ඔක්කොම කලවම් කරලා වතුරත් ඒ අවශ්‍ය ප්‍රමාණයට දාලා තියාගන්න. ඊස්ට් එහෙම දාලා හදාගත්තාම ඒ දවසකට පස්සේ තියෙන්නේ හොඳට පැහිලා එනවා. ඔය වෙන දාන්නේ හදුවදාට පහවදා. ඕකේ උඩ මිදෙනවා කොහොමත් දවස් 10ක් විතර වගේ යනකම් ඉඳ හොඳට කලවම් කරන්න උදේ හවස. ඊට පස්සේ දවස් 10කට විතර පස්සේ ඔක පෙරලා ගන්න බව විදිහට හොඳට කලවම් කරගත්තාම ඉසි ඉක්මනට පැහැලා ඔන්න ඔයාගේ කලවම් කරන්න හොඳට දිය වෙලා යන්න. මේක වහලා තියන්න ඕනේ ටිකක් පුලම් පිට වෙන විදිහට ආවරණය කරලා දවස් 10කට විතර පස්සේ පෙරලා අරගෙන තවත් සති දෙකක් විතර තිබ්බාම හොඳ වයින් එකක් හදා ගන්න පුළුවන්. මේ දවස්වල අනෝදා ගොඩක් ඉදිලා හක යනවා. ඒ හින්දා තමයි මට හිතුනේ මේක හදලා බලන්න ඕනේ කියලා. වැඩේ සාර්ථකයි. හොඳ සැරකුත් තියෙනවා. ඔයාලත් හදලා බලන්න. කොහොමද කියලා සාමාන්‍යයෙන් මම අනිත් පළතුරු වලින් නම් හදලා නැහැ. කලින් මේ ඉස්සෙල්ලාම හදපු එක කටුවනෝද වලින් හොඳ රසයකුත් තියෙනවා, සැරකුත් තියෙනවා. ඊට කලින් වයින් හදලා නැහැ, බීලත් නැහැ වයින්. ඇත්තටම මේ ඒක හරිම රසයි. ටිකක් මත් වෙන ගතියකුත් තියෙනවා. ගොඩක් බිව්වොත් මේ මත් වෙන්නත් පුළුවන්. මේ ඔයාලත් හදලා බලන්න කොහොමද කියලා. මේ පළතුරු මම හිතේ දන්නේ තියෙනම් YouTube එකේ ගොඩක් වීඩියෝ තියෙනවා මේ එක එක පළතුරු වර්ග වලින් හදන්න. ඔයාලත් හදලා බලන්න. මේ තියෙන්නේ හදපු වයින් එක. මොකද තව පාරක් විතර පෙරන්න ඕනේ. පෙරලා සතියක් දෙකක් විතර වගේ තිබ්බනම් හොඳ ගානට සැරවේ. දැන් නම් හොඳ ගානට තියෙනවා මං හදපු එක. ඔයාලත් හදලා බලන්න.